මටත් දියවැඩියාවද කියලා හිත ඉන්න අයටයි මේ වීඩියෝ එක. ඔයාටත් නිතර පිපාසය දැනීම, අසාමාන්‍ය ලෙස බඩගිනි දැනීම, නිතර මූත්‍රා කිරීම, මහන්සිය තදින් දැනීම, පෙනීම බොඳ වීම සහ තුවාල සුව වීමට ප්‍රමාද වෙනවා නම් ඔයාටත් දියවැඩියාව තියෙන්න පුළුවන්. ඔයා මේ ලක්ෂණ එකක් හරි තියෙනවා නම්, එකක් හෝ කිහිපයක් තියෙනවා නම් රුධිර සීනි පරීක්ෂාවක් කරගෙන වෛද්‍ය උපදේශ අනුව ඖෂධ ලබා ගැනීම තමයි වඩාත් හොඳ. මෙවැනි තොරතුරු දැන ගැනීමට පියුමි විත් පාමා YouTube channel එක subscribe කරන්න. මටත් දියවැඩියාවද කියලා හිත ඉන්න අයටයි මේ වීඩියෝ එක. ඔයාටත් නිතර පිපාසය දැනීම, අසාමාන්‍ය ලෙස බඩගිනි දැනීම, නිතර මූත්‍රා කිරීම, මහන්සිය තදින් දැනීම, පෙනීම බොඳ වීම සහ තුවාල සුව වීමට ප්‍රමාද වෙනවා නම් ඔයාටත් දියවැඩියාව තියෙන්න පුළුවන්. ඔයා මේ ලක්ෂණ එකක් හරි තියෙනවා නම්, එකක් හෝ කිහිපයක් තියෙනවා නම් රුධිර සීනි පරීක්ෂාවක් කරගෙන වෛද්‍ය උපදේශ අනුව ඖෂධ ලබා ගැනීම තමයි වඩාත් හොඳ. මෙවැනි තොරතුරු දැන ගැනීමට පියුමි විත් පාමා YouTube channel එක subscribe කරන්න. මටත් දියවැඩියාවද කියලා හිත ඉන්න අයටයි මේ වීඩියෝ එක. ඔයාටත් නිතර පිපාසය දැනීම, අසාමාන්‍ය ලෙස බඩගිනි දැනීම, නිතර මූත්‍රා කිරීම, මහන්සිය තදින් දැනීම, පෙනීම බොඳ වීම සහ තුවාල සුව වීමට ප්‍රමාද වෙනවා නම් ඔයාටත් දියවැඩියාව තියෙන්න පුළුවන්. ඔයා මේ ලක්ෂණ එකක් හරි තියෙනවා නම්, එකක් හෝ කිහිපයක් තියෙනවා නම් රුධිර සීනි පරීක්ෂාවක් කරගෙන වෛද්‍ය උපදේශ අනුව ඖෂධ ලබා ගැනීම තමයි වඩාත් හොඳ. මෙවැනි තොරතුරු දැන ගැනීමට පියුමි විත් පාමා YouTube channel එක subscribe කරන්න.